අපි කාඩ් කට් එකක් කියලා දෙමු. බලාගෙන ඉන්න කට්ටිය මම හිතන්නේ ආසති මේ වගේ ලස්සනට කාඩ්ස් පැක් එකකින් වැඩ දාන්නේ. කොහෙද ගිහලා පොඩි කලස් පෙන්වන්න ආසයි ඉන්නේ. ඔව් ඒක තමයි. ඔයාලට පෙන්වන්න පුළුවන් නේ කොහෙද ගියාම. පෙන්වන්න පුළුවන් වැඩි සවුත් වෙයි. තව ටිකක් ඉගෙන ගන්න. මම හිතන්නේ එච්චරම අමාරු වෙන එකක් නෑ. බලමු. ඔයගොල්ලන් කාඩ් පැක් එකක් හොයාගෙන එන්න. එන්න මේ වගේ දෙයක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඒක අපිට එක එක විදිහට කරන්න පුළුවන්. හරි. දැන් බලන්න. කාඩ් පැක් එක අල්ල ගන්න ඕනේ මෙන්න මෙහෙමයි. මේක තමයි ස්ටෙප් එක. මේ ඇඟිලි දෙකෙන් ඉස්සරහ මහපට ඇඟිල්ලෙන් පිටිපස්ස. මම හිතන්නේ හරිම ලේසි. පොඩි ළමයෙක්ට හරි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ පළවෙනි ඇඟිල්ලෙන් කාඩ්ස් ටිකක් අරගෙන මෙහෙම කරලා දාන්න ඕනේ. රයිට්. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. අයිත් පාර මම පෙන්නන්නම් හැමින්. පළවෙනි ඇඟිල්ලෙන් අරගත්ත කාඩ්ස් ටික එතකොට මේ ඇඟිල්ල රිලීස් වෙනවා. මෙතනට ගත්තා. රයිට්. දැන් මේක තමයි ඊළඟ ස්ටෙප් එක. පළවෙනි එක ඊළඟ එක ඔයගලන්ට පේනවා ඇති මේ ඇඟිලි දෙකෙන් මේක මම තද කරගත්තා. මේක ටිකක් අමාරුයි. මොකද සමහර කට්ටියට මේ ඇඟිලි හසුරවන්න බෑ මේ විදිහට. මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලගත්තා. මේ ඇඟිලි දෙකෙන් කාඩ්ස් ටික මෙහෙම කරලා අරගන්න. ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. මම ඒක අයිත් පාරක් පෙන්නන්නම්. 1 මෙන්න දෙවෙනි ස්ටෙප් එක. මේ ඇඟිලි දෙකෙන් තද කරගත්තා. යටින් මේක මෙහෙම කරලා අරගන්න. මම හිතන්නේ වටත් පුළුවන් ඇති නේද? දෙන්නම් එපා දැන් කරන්න කියලා ඕන කියන්න ඉතින්. අපි එහෙම කරන්නේ නැහැ. අමාරු වැඩ දාන්න බෑනේ නේද? 1 2 අයිත් same first step එකම මෙතනට එනවා. මේක තමයි third step එක. ඔන්න අයිත් පාර මම එක පෙන්නන්නම්. 1 මෙතන ඇඟිලි දෙකෙන් ඇල්ලුවා 2 ඊට first step එකම අයිත් මෙතනට එනවා. ඊට පස්සේ කරන් තියෙන්නේ මේ කාඩ්ස් ටික ගෙනල්ලා මෙතනට දාන්න. හරි ලේසි. පළවෙනිට ගත්තා මේව ටිකක්. මෙතන තිබ්බා. ඉස්සරහට දැම්මා. එතනටම තිබ්බ ටිකක් දැම්මා. දැන් ඕගොල්ලන්ට මම මේක කියලා දුන්නේ මෙහෙමයි. ඕකේ බේසික් එක තමයි කියලා දුන්නේ. ඕගොල්ලන් ඒක දැනගන්න ඕනේ ඩෙවලොප් කරන්න. ඒ කියන්නේ මම නිකන් උදාහරණයක් විදිහට මෙහෙම පෙන්නන සමහරක් ඒවා මම හදාගත්ත ඒවා. මේ වගේ දිගටම කරන්න පුළුවන්. චුට්ට අරගෙන නැත්තම් මෙහෙම අරගෙන මෙහෙම දාලා මෙහෙම කරකවලා දාලා මෙහෙම කරකවන්න පුළුවන්. මේ දාන එකම එක එක විදිහට කරන්න පුළුවන්. මේ බලන්න මේ පැත්තෙන් කපන ගම මේ පැත්තෙන් උත් යනවා මේ පැත්තෙන් උත් යනවා. මේවා තමයි අපිට මැජික් වල තියෙන අමාරුම ඉගෙන ගන්න අමාරුම තියෙන දෙයක්. මේකට කියන්නේ ෆ්ලරිෂස් කියලා. කාඩ් ෆ්ලරිෂින්. ඉතින් මැජික් වලට වැඩිය ගොඩාක් ඉවසීමක් තියෙනවනේ මෙන්න මේ වගේ දේවල් කරන්න. ඉර්ෂාන් අපි ටිකක් විවේක වෙලාවක පොඩ්ඩක් පුරුදු වෙලා බලමුනේ. ඔව් ඇත්තටම දැන් ඕක මම ඔය වැඩේට මම නමක් දෙන්නම්. තැනකට ගිහින් පොරවීමට නියම වැඩි. නියම වැඩි.